අසල්වැසියන්ට කරදරයක් නැතිව ආරක්ෂිතව පස් කපන්නේ කොහොමද? ගෙයක් හදන්න පටන් ගන්නකොට මුලින්ම කරන වැඩේ තමයි අත්තිවාරම හෝ බිම් මහල බේස්මන්ට් සඳහා පස් කැපීම. හරියට ප්ලෑන් කරේ නැත්නම් මේ වැඩේ නිසා අසල්වැසියන් එක්ක නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පියවර අනුගමනය කරන්න. වැඩේ පටන් ගන්න කලින් ගන්න ඕන පූර්ව ආරක්ෂණ පියවර. අසල්වැසියන් දැනුවත් කිරීම. පස් කැපීම පටන් ගන්න කලින් වටේ ඉන්න අසල්වැසියන්ට ඒ ගැන කියන්න. ඔවුන්ගේ තාප්ප හෝ ගොඩනැගිලි අසල කැපීම් කරනවා නම් ඒ පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න. ඡායාරූප වාර්තාවක්. ප්‍රී-ක්‍රැක් සර්වේ. වැඩේ පටන් ගන්න කලින් අසල්වැසි නිවස්වල සහ තාප්පවල දැනටමත් තියෙන පිපිරීම් හෝ දුර්වලතා ඡායාරූප අරන් තියාගන්න. එතකොට පස්සි කාලෙක ඔවුන් අලුත් පිපිරීම් යන බොරු චෝදනා කරනවා නම් ඔයාට සාක්ෂි තියෙනවා. ඉංජිනේරු උපදෙස්. පස් කැපීම අඩි 5කට වඩා ගැඹුරු නම් අනිවාර්යෙන්ම ව්‍යුහ විද්‍යාත්මක ඉංජිනේරුවෙකුගේ උපදෙස් මත පස් රැඳවුම් ක්‍රම භාවිතා කරන්න. පස් කපද්දී අනුගමනය කළ යුතු තාක්ෂණික ක්‍රම. පස් රැඳවුම් බැම්ම රිටේනින් වෝල්ස්. ඉඩම මායිමට මුලෙන්න පස් කපනවනල් පස් කඩාවැටීම වැළැක්වීමට තාවකාලිකව යකඩ ෂීට් හෝ ලී ආධාරක යොදාගන්න. එකපාර කපන්න එපා. සම්පූර්ණ ඉඩමම එකපාර හාරන්නේ නැතිව කොටස් වශයෙන් සෙක්ෂන් බයි සෙක්ෂන් හාරමින් කොන්ක්‍රීට් කිරීම හෝ බැම්ම බැඳීම සිදු කරන්න. ජලය ඉවත් කිරීම ඩීවෝටරින්. පස් කපද්දි ජලය උනනවනම් ඒ ජලය නිසි ලෙස ඉවත් කරන්න. ජලය නිසා පස් බුරුල් වී අසල්වැසි ගොඩනැගිලි ගිලා බැසීමට ඉඩ ඇත. නීතිමය ගැටලුවක් ආවත් මොකද කරන්නේ? වැඩේ කරගෙන යද්දී අසල්වැසියෙක් විරුද්ධ වුණොත් හෝ හානියක් වුණොත් වැඩේ తాවකාලිකව නතර කරන්න. කලබල වෙලා තවදුරටත් හානිය වැඩි කරගන්නේ නැතිව වැඩේ නතර කරලා ඔවුන් සමග කතා කරන්න. පොලිසිය හෝ පළාත් පාලන ආයතනය. අසල්වැසියා පොලිසි ගියොත් ඔබ ප්ලෑන් එක පාස් කරගෙන නීතියානුකූලව වැඩේ කරන බව පෙන්වන්න. සමත මණ්ඩලය. ගොඩක් වෙලාවට මෙවැනි සිවිල් ප්‍රශ්න විසඳාගන්න වෙන්නේ සමත මණ්ඩලයේදී. එහිදී හානිය තක්සීරු කරලා එය පිළිසෙකර කර දීමට එකඟ වෙන්න පුරුවන්. රක්ෂණය ඉන්ෂුරන්ස්. ඔබ කොන්ට්‍රැක්ටර්ස් ඕල් රිස්ක් රක්ෂණයක් කරලා තියෙනවා නම් අසල්වැසියාගේ හානිය රක්ෂණ සමාගම මගින් ගෙවා දමනු ඇත. මේක කරලා තියෙන එක පට්ටම වාසි. නීතියට වඩා වැදගත් වෙන්නේ අසල්වැසියා සමග තියෙන සුහදතාවයයි. වැඩේ පටන් ගන්න කලින් පොඩි තේපෑන් සංග්‍රහයක් දීලා යාළුවෙක් වැඩේ ගැන කිව්වොත් ගොඩක් වෙලාවට ඔවුන් සහයෝගය දෙනවා.